ලෝ විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම් වන RCEP හෙවත් කලාපීය විස්තීර්ණාර්ථික හවුල්කාරීත්වය සඳහා සමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟතාවය පළ කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ඩ් මහතා අද වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේ හමු අවස්ථාවේදී ඒ බව පැවසුවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, චීනය, ජපානය ඇතුළු ආසියා පැසිෆික් රටවල් 15ක් සමාජිකත්වයේ දරන RCEP හෙවත් කලාපීය විස්තීර්ණාර්ථික හවුල්කාරීත්වය ගෝලීය දලදේශීය නිෂ්පාදිතයන් හා ජනගහනයෙන් 30%ක් ආවරණය කරනු ලබනවා. වෙළඳ බාධක අඩු කිරීම, ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම හා භාණ්ඩ හා සේවා ආයෝජනය පිළිබඳ නවීකරණය කරන ලද පුළුල් නීති හරහා කලාපීය ඒකාබද්ධතාවයේ ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම හවුල්කාරීත්වය ක්‍රියාත්මක වනවා. දෙරට අතර වඩාත් පුළුල් වෙළඳ හා ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ක්‍රියාත්මක වෙළඳ හා ආයෝජන රාමු සැකස්ම හෙවත් ටිෆා ගිවිසුමෙන් ලැබෙන සහාය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අගය කරනු ලැබුවා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළඳ හා ආයෝජන ගැටළු විසඳා ගැනීමට ප්‍රවේශය සපයන මීළඟ ටිෆා සැසිවාරය මෙම වසරේ පළමු කාර්තුව තුළ පැවැත්වීමටද මෙහිදී දෙපාර්ශ්වයේම එකඟතාවය හිමි වුණා. පසුගිය වසරේ රටට බලපෑ දිට්ටා සුළුකුණාටුව හමුවේ ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හෝමාරු කරගත් අතර රට යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය මොහොතක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රේමතිලක ජයකොඩි මහතා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විරේශිකා බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද එක් වී තිබුණා.